ඇත්තටම BMW E7 vehicle එක හොඳයිද? ඔක චයිනීස්ලු නේද? යාපනයේ යන්න පුළුවන්ද? ඕක චීනෙ කුණු ගොඩක්. එකී නොකී මෙකී කතා ගොඩාක් ඇහෙනවා BMW E7 එක ගැන. Hi guys, welcome our YouTube channel. මම අද කරන්න යන්නේ BMW E7 vehicle එක මම use කරලා මම ලැබපු අත්දැකීම් එක්ක මට දැනෙච්ච දේවල් එක්ක BMW මෙන්න මේ vehicle එක ගැන review එකක් ඔයාලට දෙන්න හදන්නේ. සාමාන්‍යයෙන් වාහනයක් දින කිහිපයක් use කරනකොට අපිට තේරෙනවා මේ vehicle එක හොඳද නැද්ද කියලා. මම මේ වීඩියෝ එක කරන්නේ කිසිම වාහනයක් පහත් කරලා පෙන්වන්නවත් මේ වාහනේ හොඳයි කියලා ඉහළට ඔසවා තබන්නවත් නෙවෙයි. මේ වාහනේ ගැන ඔයාලට යම්කිසි අදහසක් ගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තටම BMW vehicle එක හොඳයිද? හරි. මම කියන්නම් මම BMW vehicle එකකට යන්න හේතුව. මම තීරණය කරලා තිබ්බේ used vehicle එකකට යන්න නොයා brand new vehicle එකට යන්න. මොකද brand new vehicle එකකට ගියාම තියෙන ගැටලු ප්‍රශ්න අඩුයි. ඔයාලා දන්නවා සාමාන්‍ය used vehicle එකකට ගියාම used vehicle එක මොනවා හරි අඩුපාඩු තියෙනවා. අනිවාර්යෙන් repairs වෙනවා. අපිට එහෙම නෙමෙයි brand new vehicle එකකට ගියාම අවුරුදු කිහිපයක් කිසිම ලෙඩක් නැතුව වාහනේ යූස් කරන්න පුළුවන්. මම මේ කියන්නේ කිසිම ලෙඩ නැති වාහනයක් නෑ. ඒ වගේම මේ vehicle එකට අවුරුදු 3ක warranty එකක් වගේම මේ vehicle එකේ තියෙන බැටරියට අපිට අවුරුදු 10ක warranty එකක් හම්බ වෙනවා. ඒ වගේම මේ vehicle එක ගෙන්නන්නේ Browns කියන ආයතනයෙන්. ඔයාලා දන්නවා ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක් තමයි මේක ගෙන්නන්නේ. අන්න ඒකත් එක හේතුවක් මම මේ vehicle එක මිලදී ගන්න. මේ කරුණු ඔක්කොම සලකලා බැලුවම මේ වාහනේ වටිනාකමත් එක්ක මට නම් BMW E7 vehicle එක හොඳටම හොඳයි. Alto එකට වඩා හොඳයිද? ඇත්තටම BMW E7 vehicle එක Alto එකට වඩා ගොඩාක් comfortable. Interior ගත්තොත් Alto එකට වඩා මාරම quality. අපි ඒ ගැන වෙනමම වීඩියෝ එකක් ඔයාලට අරගෙන එනවා. ඕක චයිනීස්ලු නේද? එතකොට BYD චයිනීස් නෙවෙයිද? චීනය කියන්නේ මේ වෙනකොට ලෝක වෙළඳපොළම ආක්‍රමණය කරපු රටක්. ඒගොල්ලන්ගේ ඉස්සර වගේ බඩු වල ක්වොලිටි දැන් අඩුවක් නැහැ. ඒගොල්ලන් හොඳම ප්‍රමිතියට බඩු භාණ්ඩ නිෂ්පාදනය කරනවා. එතකොට මේක BMW E7 vehicle එක චයිනීස් කියලා මට නම් කිසිම බයක් නැහැ. මේක හොඳ ප්‍රමිතියට තියෙන හොඳම වාහනයක්. යාපනයේ යන්න පුළුවන්ද? ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේක. ඔව් මම කෙලින්ම උත්තර දෙනවා මේ EV vehicle එකෙන් යාපනයේ යන්න පුළුවන්. හැබැයි මෙන්න මෙහෙම ගැටලු ටිකක් තියෙනවා. මේකේ රේන්ජ් එක කිලෝමීටර් 220යි. එතකොට අපි මේ රේන්ජ් එක කිලෝමීටර් 220 ගිහිල්ලා ආයිත් තැනකින් මේක charge කරගන්න ඕන. අපි මේකේ ආයිත් සම්පූර්ණ බලයම ලබා ගත්තට පස්සේ අපිට නැවතත් කිලෝමීටර් 220ක් යන්න පුළුවන්. එතකොට අපිට මේකට දීලා තියෙන්නේ 2 කිලෝවොට් charger එකක්. මේ 2 කිලෝවොට් charger එකෙන් සාමාන්‍යයෙන් මේ EV vehicle එක charge කරන්න පැය 6ක පමණ කාලයක් ගත වෙනවා. ඊට අමතරව අපිට දෙනවා කිව්වා කිලෝවොට් 7ක charger එකක්. ඒ charger එක අපිට ලැබුණොත් සාමාන්‍යයෙන් මේක පැය 3ක් වගේ කාලයක් ඇතුළතදී අපිට charge කරගන්න පුළුවන්. හැබැයි මේක දුර ගමන් යන්න හදපු වාහනයක් නෙවෙයි. මේක අපිට ළඟ පාවිච්චි කරන්න ළඟ ගමන් යන්න සාමාන්‍ය රැකියාවට යන්න ළඟ ගමන් බිමන් යන්න හදපු වාහනයක්. හැබැයි මේකෙන් දුර ගමන් යන්න බෑ කියලා එකක් නෑ. මේකෙන් දුර ගමන් වුණත් යන්න පුළුවන්. මේ වාහනේ සම්පූර්ණම ඉලෙක්ට්‍රික් vehicle එකක්. එතකොට මේ vehicle එකට අවශ්‍ය සම්පූර්ණ බලය ලබා ගන්න බැටරියකින් අපි ගෙදරදී මේ වාහනේ charge කරන්න ඕනේ. එතකොට අපි ගෙදරින් මේ වාහනේ charge කරනකොට අපිට සාමාන්‍යයෙන් 0.20ක වගේ ඒකක ප්‍රමාණයක් වැය වෙනවා මේ වාහනේ charge කරන්න. එතකොට අපි සාමාන්‍යයෙන් දල වශයෙන් හිතුවොත් point එකක් රුපියල් 40යි කියලා අපිට මේ වාහනේ සම්පූර්ණ කිලෝමීටර 220ක ගමනක් යන්න අපිට වැය වෙන්නේ රුපියල් 800ක වගේ මුදලක්. එතකොට මම මේ වාහනේ ගත්තේ ඇත්තටම මගේ රැකියාවට යන්න. එතකොට මගේ රැකියා ස්ථානයට අප් ඇන්ඩ් ඩවුන් එක දෙකටම තියෙන කිලෝමීටර් 70ක් විතර. එතකොට ඒ කිලෝමීටර් 70 ඒවා 3ක් විතර මට මේකේ එක charge එකකින් යන්න පුළුවන්. එතකොට මට පෙට්‍රල් වාහනයක් යූස් කරනවට වඩා මේ වාහනේ යූස් කරන එක සෑහෙන්න වටිනවා. අන්න ඒකත් එක හේතුවක් මම මේ වාහනේ පර්චේස් කරන්න.
මේක ඔටෝ ගියර් වාහනයක්. මේකේ අපි ඩ්‍රයිව් මොඩ් එකට දාගත්තම අපිට කෙලින්ම වාහනේ අරගෙන යන්න තියෙන්නේ. මම නම් මගේ පෞද්ගලික කැමැත්ත මම නම් කැමති නැහැ මැනුවල් ගියර් වාහන වලට. ඒ වගේම මේකේ ස්ටීරිං වීල් එක ගත්තම අපි වංගුවක් මෙහෙම කැපුවොත් ආයි මෙයා ස්ටීරිං වීල් එක කෙලින් කරගන්නවා අපි අත බුරුල් කරපු ගමන්. ඒ වගේම මේකේ සමහරු කියනවා පිකප් එකක් නැහැ කියලා. මේකේ පිකප් එකක් නැත්තේ නැහැ. මේකේ හොඳ පිකප් එකක් තියෙනවා. මේකේ ඩ්‍රයිව් මොඩ් එකට අමතරව පිකප් එක ගන්න ඕන නම් මේගොල්ලන් හදලා තියෙනවා ස්පෝර්ට් මොඩ් කියලා එකක්. ඒකේ දාලා ඔයාලට හොඳ පිකප් එකක් වාහනේ ගන්න පුළුවන්. මම දැන් මේ වෙනකන් කතා කරේ මේ වාහනේ හොඳ දේවල්නේ. ඇත්තටම මේ වාහනේ හොඳ දේවල් විතරමද තියෙන්නේ. නරකක් ඇත්තෙම නැද්ද? නෑ මේ වාහනේ නරක දේවලුත් තියෙනවා. මම දකින විදිහට මේ වාහනේ තියෙන ප්‍රධානම නරක දේ තමයි අපි සාමාන්‍යයෙන් වාහනයක් ගත්තම මේ පැත්තෙන් කැබින් එකක් තියෙනවා. මේ වාහනේ එහෙම කැබින් එකක් නැහැ. අඩුම ගානේ ලයිසන් ඉන්ෂුරන්ස් එකවත් දාගන්න කැබින් එකක් මේ වාහනේ අපිට දීලා නැහැ. ඒ වගේම මේ වාහනේ තියෙන අනිත් ප්‍රධාන අඩුපාඩුව තමයි මේ වාහනේට ස්පෙයා වීල් එකක් නැහැ. ඒ වගේම ස්පෙයා වීල් එක තියන්නේ ස්පේස් එකකුත් නැහැ මේ වාහනේ. ඒ වගේම මේ වාහනේ කැබින් එකේ පිටිපස්සේ කැබින් එකේ ඉඩ බොහොම සීමිතයි. හරිද? ඔන්න ඕවා මම මේ විහිකල් එකේ දකින අඩුපාඩු. මේක තමයි මට දැනට BMW V7 විහිකල් එක ගැන ඔයාලට දෙන්න පුළුවන් රිවිව් එක. මේ වීඩියෝ එක බලලා ඔයාලත් ඔයාගේ අවශ්‍යතාවය මත තීරණය කරන්න මේ BMW E7 විහිකල් එකක් ගන්නවද නැද්ද කියලා. මම වීඩියෝ එක අවසන් කරන්න කලින් මෙන්න මේ දේත් අනිවාර්යයෙන්ම කියන්න ඕන. හරිද? අපේ රටට ඔටෝ විහිකල් ආවම අපේ රටේ මිනිස්සු කිව්වේ මොකද්ද? අපෝ ඔකේ ගියර් බොක්ස් එක කැඩෙනවා හදන්න බෑ. ඔක මහ කුණු ගොඩක් ගන්න එපා. ඊළඟට අපේ රටට ආව හයිබ්‍රිඩ් වාහන. හයිබ්‍රිඩ් වාහන ආවම අපේ රටේ මිනිස්සු මොකද්ද කිව්වේ? අපෝ ඕක බැටරිය තනි නඩුවක් ගන්න නම් එපා. ඊළඟට ආව අපේ රටට ජපන් ඉලෙක්ට්‍රික් විහිකල් ලීෆ් එක ආවා. ලීෆ් එක ආවම මොකද්ද මිනිස්සු කිව්වේ? ඕකේ රේන්ජ් එක අඩුයි. ඕක ගන්න එපා. දැන් ඒවට මොකද්ද වෙලා තියෙන්නේ? කවුරුත් හොයන්නේ ඔටෝ වාහන. කවුරුත් හොයන්නේ හයිබ්‍රිඩ් වාහන. Nissan Leaf එක කියන්නේ දැන් හොඳම මාකට් වාහනයක්. දැන් මේගොල්ලෝ කියනවා මොකද්ද? BMW E7 එකට කියනවා ඕක ගන්න එපා. ඕක චීනේ කුණු ගොඩක්. තීරණය ඔබ සතුයි. ඔබ තීරණය කරන්න කවුරුවත් කියන දෙයට රැවටෙන්න එපා. ඉලෙක්ට්‍රික් විහිකල් කියන්නේ ලෝක ට්‍රෙන්ඩ් එකක් වෙලා ඉවරයි දැනටම. ඒක නිසා තමයි ප්‍රධාන පෙළේ වාහන සමාගම් වන BMW, Jaguar වගේ වාහන සමාගමුත් එයාලයි පෙට්‍රල් වාහන නිෂ්පාදනය සීමා කරලා ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනයට යොමු වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට කිසිසේත්ම හිතන්න බෑ ඉලෙක්ට්‍රික් වාහන වෙළඳ පොලෙන් ඉවත් වෙලා යයි කියලා. ඉලෙක්ට්‍රික් වාහනවල තියෙන තාක්ෂණය දිනෙන් දින දියුණු වෙනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි අපි දන්න Nissan Leaf එක. මේ Nissan Leaf එකේ රේන්ජ් එක ආවේ කිලෝමීටර් 80යි. දැන් ඒක කිලෝමීටර් 450ක් දක්වා අප්ග්‍රේඩ් වෙලා තියෙනවා. එතකොට මේ BMW vehicle එකේ දැන්ට තියෙන රේන්ජ් එක කිලෝමීටර් 220යි. මේකේ ෆාස්ට් චාර්ජින් නැහැ. මේ වගේ අඩුපාඩු අපිට තා ටිකක් කාලයක් යනකොට මම හිතන විදියට අප්ග්‍රේඩ් කරගන්න බැරි වෙන එකක් නැහැ. ඔයාලා මේ BMW vehicle එක ගැන මගේ රිවිව් එක බලලා මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලයි අදහසක් තියෙනවා නම් කමෙන්ට් කරන්න, වීඩියෝ එකට ලයික් එකක් දාන්න, මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලක් මේ vehicle එක ගැන මම නොකියපු දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.